රාජගිරියේ මොරගස්මුල්ලේ අංක 12 දරන ස්ථානයේ පිහිටි තිදොර ආයතනයට මම යන අවස්ථාවේ තරුණ වියට පා තැබූ මෙන්ම ළමා වියේ පසුවන ගැහැණු පිරිමි දෙපක්ෂයේම නැටුමකට හුරු වෙමින් සිටි අයුරු දකින්නට ලැබුණා. ඇත්තට සමාජෙන් නම් මුලින්ම කොන් වුණා. කතා කරන්න බෑ කන් ඇහෙන්නේ නැහැ කියන එක. ගෙදර අම්මා පොඩි කාලේ අපිට තේරුන්නේ නැහැ. එයාට කතා කරන්න බැරි ඇයි කියන එක. පස්සේ කි තේරුම් වුණා මෙයාට. එනකොට අපි සමාජේ කවදාකවත් කොන් කරන්නේ නැහැ. ගෙදරදී කොන් කරන්නේ නැහැ. හැමෝම එකට තමයි ගෙදර හිටියේ. චලනි නිමේෂා තම සහෝයුරිය වන සචිනි රුවන්තිකා ගැනයි ඒ කතා කළේ. 20 වෙනි වියේ පසුවන සචිනි රුවන්තිකා සම්පූර්ණයෙන්ම බිහිරි සහ ගොළු තරුණියක්. එහෙත් තිදුර ආයතනය ඇගේ නර්තන හැකියාවන් තීව්‍ර කර තිබෙනවා. මුලදී දැන් සචිනීව මට පුරුදු කරන්න අමාරු වුණා. ආව අලුත සචිනි අඬනවා. තිදුර ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂිකා රමණී දමයන්ති. දුවනවා තරහ වෙලා කේන්ති යනවා. ඇහෙන්නේ නැති කෙනාට කේන්ති යනවා වැඩි. එයාට එයාගේ දේ ප්‍රකාශ කරන්න බෑනේ. කතා කරන්න බැරි හින්දා හරියට කේන්ති යනවා ඇහෙන්නේ නැති හින්දා. ඉතින් හරියට අඬනවා. ඉතින් මේ සමහරලාට නිකන් එයාගලා ගන්නවා වෙන වෙන ලෙඩ නිකන් ආවේශ වෙලා වගේ හුස්ම ගන්න බෑ වගේ බිම වැටිලා අඬනවා. ඒ වගේ දේවල් එයා කරනවා. නිකන් සද්දයක් ගන්නවා. මේ හතිය වගේ නිකන් බය වෙන දෙයක් අරගෙන අපිවත් බය කරන විදියට අර ගන්නවා. මෙවැනි ආබාධිත තත්ත්වයන්ට මුහුණ දී සිටින දරුවන්ට සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නොමැති බව ප්‍රකාශ කරන්නේ තිදොර ආයතනයේ සභාපති සහ කලාත්මක අධ්‍යක්ෂ රෝහණ දේව. ඒ සාම්ප්‍රදායික අධ්‍යාපනය තුලින් දරුවා සංවර්ධනය කරන්න බැහැ කියන එක ගොඩක් දෙමව්පියෝ තේරුම් ගන්න. දරුවා ගොඩාක් ලොකු මහත් වුණාට පස්සේ වැඩි විදිහටපත් වුණාට පස්සේ එතකොට ටිකක් අමාරුයි දරුවව සංවර්ධනය කරන්න. නමුත් අපි මේ ආයතනයට ආපු දරුවෝ නම් ඇත්තටම බොහෝ දුරට සංවර්ධනය කරලා තියෙනවා. ඔවුන්ගේ චර්යාත්මක ගැටලු වලට අවශ්‍ය විසඳුම් විශේෂයෙන්ම තමන්ගේ දේවල් තමන්ට කරගන්න, තමන්ගේ අවතුම් පැවතුම් සමාජයේ තමන්ගේ අනන්‍යතාවයේ සහිතව ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කිරීම තමයි අපේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ. සවන් නෑසෙන සහ යමක් එලෙසින්ම ග්‍රහණය කළ නොහැකි කණ්ඩායමක් නර්තනයක් සඳහා යොදවා ගැනීම ප්‍රබල අභියෝගයක් බව නිර්මාණ අධ්‍යක්ෂිකා රමණී දමයන්ති පවසනවා. ඒගොල්ලන්ට කියලා තියෙනවා මගේ දිහා බලාගෙන ඉන්න කියලා ඇහෙන්නේ නැති කෙනාට. ඉතින් මම පැත්තක ඉඳන් එයාට දෙනවා සංඥා දෙනවා දැන් මේ අඩිය දැන් මේක කියලා ගණන් කරලා පෙන්නනවා. දැන් ඔන්න 4ක් අඩි ගියා, මේ පැත්තට 4ක් ගියා, දැන් හරි මාරු කරන්න චේන්ජ් කරන්න අනිත් අඩියට. පිටිපස්සේ ඉඳන් පැත්තක ඉඳන් මම එයාට මගේ දිහා බලාගෙන ඉන්න කියලා හොඳට එයාට ඇහෙන්නේ නැති හින්දා එයා හොඳට S2කින් බලාගෙන ඉන්නවා. ඉතින් එයා කන වෙනුවට ඇහැ තමයි පාවිච්චි කරන්නේ. ඇහෙන් තමයි අහන්නේ. සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන හැඟීම් සහ අවශ්‍යතාද මේ පිරිසටද එයාකාරයෙන්ම මතුවීම නිසා ඔවුන් ඊට මුහුණ දීමට විවිධ ක්‍රමවේදයන් වෙත යොමු වී ඇතැයි රෝහණ දේව ප්‍රකාශ කරනවා. සිහින ලෝකයේ හුදකලා වීම මේ අතර ප්‍රධාන තැනක් ගන්නා බවයි ඔහු පවසන්නේ. ඒත් එකම ඒගොල්ලෝ අතරත් තියෙන පොඩි පොඩි සම්බන්ධතාවයන්. ඒගොල්ලෝ බත් බෙදාගෙන කනවා, බීම බෝතලයක් බෙදාගෙන බොනවා. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන ඒ ආශාවන් පිළිබඳව, ආදරය පිළිබඳව සංකල්පයට සිහින කුමාරියෙක් ඉන්නවා එක පැත්තක. ඒක පිරලා තියෙනවා. අනිත් පැත්තෙන් ශාරීරික වශයෙන් අවශ්‍ය වෙන තෙරපුමට දැන් ඒගොල්ලෝ නටලා, දඟලලා, ශරීරයේ මහන්සි වෙලා අරම ඉන්නකොට අර පිළිබඳ විශේෂ අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ස්වභාව ධර්මයෙන්ම ඇත්තටම අපිට ඒ අවශ්‍යතාවයන් සමනය වෙන ක්‍රමවේදනුත් හදලා දීලා තියෙනවා.
නෑ ඇත්තටම මගේ පුතා මෙතෙන්ට යොමු කරන්න ඉස්සෙල්ලා එක තැනක තියන්න පුළුවන් දරුවෙක් නෙමෙයි. තැනකට අරන් ගියත් මෙයා ඉන්නේ ජනේලයක් උඩ. එක කොහේ හරි එකක උඩක නැගලා. නිමලා රංජනී පෙරේරා තිදුර ආයතනයේ ඉගෙනුම ලබන චාමල් ප්‍රසංග කුමාරගේ සිසුවාගේ මව. තම ආබාධිත පුතුණුවන්ගේ මුරණ්ඩුකම ක්‍රමයෙන් තුනිවී යෑම එක්තරා සහනයක් බව ඇය කියා සිටිනවා. මෙතෙන්ට යාට හැමදාම සතිය දවස් 5 නෙමෙයි 7 මෙන්න ඕනකම තියෙනවා. ඉතින් මෙයාව ගෙදර තියාගෙන ගොඩක් අමාරුයි. මම ගොඩක් ආර්ථිකත්වයෙන් මම අඩු කෙනෙක්. ඒක නිසා මට ගිහින්න බෑ කියලා මම මිස්ට කියනවා මේ විදියයි මිස් මෙයාට හෙට නිවාඩුයි කියන්න කියලා. එimhe බලෙන් කියලා නිවාඩුව අරගෙන තමයි එන්නේ. ඒ තරම් දරුවා කැමති පන්තියට. මෙවැනි ආබාධිත දරුවන් සමාජයේ වෙත යොමු කිරීමේදී ඔවුන් පිළිගැනීමට තරම් වූ ආකල්පමය වෙනස්වීමක් සිදු වී තිබේද යන ප්‍රශ්නයට තිදුර ආයතනයේ මැදි වී ඇති බව එහි සභාපති සහ කලාත්මක අධ්‍යක්ෂ රෝහණ දේව පවසනවා. ප්‍රධානම අභියෝගය තමයි සමාජයේ තියෙන ආකල්පය. පහවසර දරුවෙක්ගෙන් අහුව වචනයක් තමයි මොංගි ටීචර්. කියන්නේ මොංගල් ටීචර් කියන්නේ ගුරුවරයාට නම දාලා තියෙන මොංගි ටීචර් කියලා ඒ දරුවන්ට උගන්වන ගුරුවරයා නිසා. ඒක මොංගල් ළමයි කියලා තමයි මේ අයට කියන්නේ. එහෙම නැත්නම් කොරාන්දයා මේ ආකල්පය තමයි දෙන්නේ. ඇත්තටම යම්කිසි ජීව විද්‍යාත්මක සහ ඒ වගේම ආත්මීය සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ පසුබිම තුල යමක් සිදු වී තියෙන්න ඇති. නමුත් ඒ ගැරහුම තමයි ලොකුම බාධාව ඇත්තටම. විවෘත සමාජයේදී මුහුණ දීමට සිදුවන විවිධ අවස්ථාවන් සඳහා සූදානම් කිරීමක් අත්‍යවශ්‍ය දෙයක් ලෙසින්ද ඔහු හඳුන්වා දෙනවා. ඇත්තටම අපි ඩ්‍රාමා තෙරපි කියන එක තමයි මෙතෙන්දී භාවිතා කරන්නේ. නාට්‍ය රංගකලාව තෙරපියුටික් ටූල් එකක් විදිහට භාවිතා කරනවා. ගොඩක් දෙමව්පියන්ට තමන්ගේ දරුවව සමාජ සංස්ථාව ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලන්ගේ අර හැසිරීමේ තියෙන වෙනස් බව නිසා. නමුත් මෙහෙම කරනකොට ඒගොල්ලන් දන්නවා කොහොමද හැසිරෙන්න ඕනේ. ඒකෙදි හැසිරෙන්නේ මේ ආකාරයෙන් කියලා.